සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් ඔයගොල්ලෝ හැමදේම මගේ YouTube channel එකට. ඉතින් අදත් review video එකක් තමයි ගෙනහැලා තියෙන්නේ. පොඩ්ඩක් වෙනස් විදිහේ review video එකක් හැබැයි මේක. reviews කීපයක්ම සිදු වෙනවා, unboxing සිදු වෙනවා. ඒ විදිහට වෙනස්ම විදිහට යන වැඩක් තමයි අද තියෙන්නේ. ඉතින් මම ඕගලන්ට මගේ පළවෙනි වීඩියෝ එකෙන් කිව්වා මොනවද මේ hobby grade RC cars කියන්නේ කියලා. ඒ වගේම hobby grade RC cars සහ මේ toy grade RC cars අතර වෙනස ගැන මම පැහැදිලි කළා ඒ වීඩියෝ එකේදී. ඉතින් ඕගලන්ට මේ දැන් උඩ තියෙන link එකෙන් ගිහිල්ලා පුළුවන් ඒ වීඩියෝ එක බලන්න. ඉතින් අදත් ගෙනහැල්ලා තියෙන ඒ වගේම වීඩියෝ එකක් තමයි හැබැයි පොඩ්ඩක් වෙනස්. අද කතා කරන්නේ හෙලිකොප්ටර්ස් ගැන. ඒ කියන්නේ hobby grade helicopters සහ toy grade helicopters. ඉතින් මේ වීඩියෝ එකට toy grade helicopter එක විදිහට මම ගෙනහැල්ලා තියෙනවා මෙන්න මේ Saima S111G කියන helicopter එක. මෙයා තමයි toy grade helicopter එක විදිහට අපිත් එක්ක එකතු වෙන්නේ. ඊට පස්සේ hobby grade helicopter එක විදිහට මම ගෙනහැල්ලා තියෙනවා WL Toys ලගේ helicopter series එකේ ප්‍රබලම helicopter වෙන WL Toys V950 කියන helicopter එක තමයි මෙයා. මෙයාව තමයි hobby grade එක විදිහට ගෙනහැලා තියෙන්නේ. මෙයාව තමයි toy grade එක විදිහට ගෙනහැලා තියෙන්නේ. අපි මුලින්ම මේ දෙක unbox කරගෙන ඉමු. මුලින්ම මම unbox කරගන්නම් මේ අපේ Saima toy grade helicopter එක. මෙයාම පැත්තකින් තියාගන්නම් දැනට. toy grade helicopters වල තියෙන උපරිම පහසුකම් ටික තියෙන helicopter එකක් කිව්වොත් නිවැරදි මේක. මොකද toy grade helicopters වල බොහොම සීමිත පහසුකම් ටිකක් තමයි එන්නේ, performance ටික. ඉතින් මේ Saima brand එකේ අපිට ඔක්කොම වගේ ලබා දීලා තියෙන එක දෙයක් අඩුයි. ඒක මම වීඩියෝ එක ඉස්සරහට කියන්නම්. මේ විදිහට තමයි box එක බලා ගන්න පුළුවන් ඕගලන්ට. box එකේ වගතුකන ලොකුවට කියන්න දෙයක් නැහැ. මෙතන උඩ මෙයාගේ model number එක සඳහන් කරලා තියෙනවා. මෙතන මෙයාගේ features ටිකක් සඳහන් කරලා තියෙනවා. adjustable knob එකක් තියෙනවා, double protection, light, window flight කරන්න තමයි සුදුසු, 3D full function කියලා සඳහන් කරලා තියෙනවා, battery කියලා සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන gyro කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේකේ gyro එකක් එන එකක්. මම දැන් මෙයාව unbox කරගන්න. මේ විදිහට ඕන manual එකක් ලැබෙනවා අපිට. ලොකු දෙයක් නම් සඳහන් කරන්න නැහැ ඒකේ. ඊට පස්සේ මම මෙයා පැත්තකින් තියාගන්න. මේ විදිහට තමයි හෙලිකොප්ටර් එක පැක් කරලා එන්නේ. ඉතින් අපි වැඩි වෙලා ගන්න නැතුව මෙයාව මේකෙන් එළියට ගමු. ට්‍රාන්ස්මීටර් එක, චාර්ජර් එකක්, ඊට පස්සේ වැඩිපුර රියර් ප්‍රොපලර් එකක් ලැබිලා තියෙනවා අපිට. හරි, මම දැන් මේක පැත්තකින් තියන්න. අපි දැන් අපේ hobby grade RC helicopter එක unbox කරගමු. ඉතින් unbox එකට කලින් සුපුරුදු විදිහට මේකේ box එකේ වගතුක විශේෂාංගයට අපි යන් ඊට පස්සේ unbox කරගමු. ඉතින් මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් අපේ helicopter එකේ hobby grade helicopter එකේ WL Toys V950 helicopter එකේ box එක. හොඳ ලස්සන box එකක් ලැබිලා තියෙනවා අපිට. ඉතින් මෙතන උඩ සඳහන් කරලා තියෙනවා 2.4G 6 channel කියලා. ඊට පස්සේ Explorer S series of flight ඒ විදිහට සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන WL Toys කියලා ඒගොල්ලන්ගේ brand name එක logo එකත් එක්ක සඳහන් කරලා තියෙනවා. මෙතන අපිට අපේ helicopter එකේ ලස්සන ෆොටෝ එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා 3D 6G switch කියලා. ඒ කියන්නේ මේක සාමාන්‍ය විදිහට fly කරන්න සහ උඩු යටිකුරු කරලා fly කරන්න පුළුවන් කියන එක තමයි මේ කියන්නේ. ඒ ගැන වැඩි ඉස්සෙල්ලාම ඉස්සරහට කියන්න. ඊට පස්සේ මෙතන අපේ transmitter එකේ ලස්සන ෆොටෝ එකක් ලැබිලා තියෙනවා අපිට. ඊට පස්සේ මෙතන හෙලිකොප්ටර් එකේ ඔප්ෂන්ස් ටිකක් සඳහන් කරලා තියෙනවා. අවුරුදු 14න් ඉහළට තමයි රෙකමන්ඩ් කරන්නේ ඒකත් සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ බොක්ස් එකේ උඩ පැත්තට આવොත් උඩ පැත්තේ බ්‍රෑන්ඩ් නේම් එක, මොඩල් නම්බර් එක, බ්‍රෑන්ඩ් ලෝගෝ එක, ඊට පස්සේ හැන්ඩල් එකක් අපිට ලැබිලා තියෙනවා මේක එල්ලයි යන්න. ඊට පස්සේ මෙතන නැවත සඳහන් කරලා තියෙනවා 3D brushless motor කියලා. ඊට පස්සේ බොක්ස් එකේ මේ පැත්තට આવොත් එහෙම අපිට බොක්ස් එකේ ලැබෙන ටික සඳහන් කරලා තියෙනවා. ඒ ටික අපි ඇතුළට ගිහිල්ලා බලමු. බොක්ස් එකේ length එක ඒ ටික සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ බොක්ස් එකේ මේ පැත්තට આવොත් 6 channel ඒ වගේම remote එකේ තියෙන options ටික සඳහන් කරලා තියෙනවා. මේක නම් හරියට පේන්නේ නැහැ මොකද මේකේ බොක්ස් එක පොඩ්ඩක් damage වෙලා තියෙනවා. මොකද මේක use කරපු helicopter එකක් තමයි මම ගත්තේ. ඊට පස්සේ අපි බොක්ස් එකේ මේ පැත්තට එමු. ඉතින් මේ පැත්තට ආවම ඔයගලන්ට පේනවා මේ හෙලිකොප්ටරේ අනිත් පැත්තට තියෙන. ඉතින් ඒක තමයි 3D fly කරනවා කියන්නේ. මේ තියෙන අතර මේ හෙලිකොප්ටර් එක fly කරන්න පුළුවන්. ඉතින් මේ හෙලිකොප්ටර් එකේ තියෙන ගොඩක් පුදුම සහගත feature එකක් තමයි ඒක. ඊට පස්සේ මේ ටික නැවතත් එහා පැත්තේ තිබ්බ ටිකම සඳහන් කරලා තියෙනවා 3D 6G switch. ඊට පස්සේ
එහා පැත්තේ තිබ්බ කතාව ආයි සඳහන් කරලා තියෙනවා. ඒ ටිකම තමයි තියෙන්නේ ට්‍රාන්ස්මීටර් එකේ ෆොටෝ එකේ. ඒ වගේම විශේෂ දෙයක් විදිහට හෙලිකොප්ටර් එකේ දිග පල්ල ඒ විස්තර ටිකක් තියෙනවා. අපි ඒ ටික පිළිවෙලින් බලාගෙන ගියොත් ලෙන්ත් එක තියෙනවා මිලිමීටර් 455ක් විදිහට, හයිට් එක මිලිමීටර් 170ක්, බර ග්‍රෑම් 400ක් විදිහට. ඊට පස්සේ ප්‍රොපලර් ලෙන්ත් එක කියන්නේ මේකේ තටුවල දිග තියෙනවා මිලිමීටර් 460ක් විදිහට. ටේල් රෝටර් කියන්නේ මේ පිටිපස්සේ බ්ලේඩ් එකේ දිග විදිහට මිලිමීටර් 110ක්. ඊට පස්සේ බැටරි එකේ ස්පෙක්ස් විදිහට වෝල්ට් 11.1ක් සහ මිලිඇම්පියර් 1500 සහ 25C රේට් එකකින් එන බැටරි එකක් තියෙනවා කියලා කියනවා. ඉතින් මේ බැටරි එක මේ අගයන් ගැන මම ඉස්සරහට වෙනම බැටරි වල වීඩියෝ එකකින් ගේන්නම්. ඊට පස්සේ ෆ්ලයිට් ටයිම් එක 9 to 10 minutes විදිහට ඒගොල්ලෝ සඳහන් කරනවා. ඊට පස්සේ මේන් මෝටර් එක බ්‍රෂ්ලස් මෝටර් එකක් තියෙන එක කිලෝවොට් 2830ක මෝටර් එකක් කියලා ඒගොල්ලෝ සඳහන් කරනවා. ඊට පස්සේ ටේල් මෝටර් එක 0.50 කියන මොඩල් නම්බර එකේ ටේල් මෝටර් එක විදිහට ඒගොල්ලෝ සඳහන් කරනවා. ඊට පස්සේ බොක්ස් එකේ යටිපැත්තට આવොත් යටිපැත්ත මෙන්න මේ වගේ විස්තර ටිකක් අපිට දීලා තියෙනවා. ඉතින් ඔය විදිහට තමයි බොක්ස් එකේ වගතුක වෙන්නේ. අපි දැන් මෙයාව අන්බොක්ස් කරගමු. ඉතින් මම දැන් මෙයාව අන්බොක්ස් කරගන්නවා. මෙන්න මෙහෙම අපිට පුළුවන් අපේ හෙලිකොප්ටර් එක බලා ගන්න. මේ විදිහට අපිට ලැබිලා තියෙනවා වැඩිපුර බ්ලේඩ්ස් දෙකක්. ඊට පස්සේ මෙන්න මේක තමයි ස්පර් වීල් එක. ඔයගොල්ලෝ දකින්න ඇති කාර් එකක එහෙම තිබ්බේ ඩ්‍රයිව් ෂාෆ්ට් එකට සම්බන්ධ වෙන වීල් එක. ඊට පස්සේ මේ පොඩි වීල් දෙකක් අපිට ලැබිලා තියෙනවා. මේ දෙක තමයි පිටිපස්සේ ටේල් එකේ වීල්ස් දෙක. ඊට පස්සේ පිටිපස්සේ ප්‍රොපලර් එකත් මේ විදිහට හම්බෙලා තියෙනවා වැඩිපුර එකක්. ඒ වගේම ස්ක්‍රූප්පු නියන ඒ ටික හම්බෙලා තියෙනවා. මේක යූස් කරපු එක නිසා ඕන මැනුවල්ස් නම් මට ලැබිලා නැහැ. හරි අපි දැන් මේක මේ කවර් එක මේ විදිහට උස්සගමු. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට අපේ හෙලිකොප්ටර් එක බොක්ස් එක ඇතුළේ තියෙන්නේ. ඊට පස්සේ මෙතන අපිට charger එක ලැබිලා තියෙනවා. balance charger 3 cell 11.1 volt lipo balancing charger, input DC 15 volt, output 0.8 ampere. ඒ විදිහට තමයි මෙතන තමයි අපිට බැටරි එක ප්ලග් කරගන්න තියෙන්නේ. මෙතනින් charger එකට power දෙන්න ඕනේ. මේ තියෙන charger එකට power දෙන adapter එක අපි ඒක පැත්තකින් තියාගමු. ඊට පස්සේ බැටරි එක අපිට ලැබිලා තියෙනවා මේ විදිහට. ඔයගලන්ට පේන ඇති 11.1 volt 1500 mAh බැටරි එකක් අපිට ලැබිලා තියෙන 3 cell බැටරි එකක්. T plug එකක් තමයි තියෙන්නේ. ඒකත් පැත්තකින් තියාගමු. ඊට පස්සේ අපි ගමු අපේ හෙලිකොප්ටර් එක. මෙන්න මේ විදිහට පුළුවන් අපේ හෙලිකොප්ටර් එක අපිට බලන්න. හොඳයි. ලස්සන හෙලිකොප්ටර් එක. හරි මම මේකත් දැන් පැත්තකින් තියාගන්නම්. ඊට පස්සේ අපි අපේ ට්‍රාන්ස්මීටර් එක ගමු. ඉතින් ගොඩක් ලස්සන ට්‍රාන්ස්මීටර් එකක් ලැබිලා තියෙනවා ලොකු ඇඩ්වාන්ස් මෙනුමක් එක. ඇත්තට මේක ඇඩ්වාන්ස් තමයි. වැඩ කිඩ ගොඩක් තියෙනවා. ඉස්සරහට බලමු මොනවද මෙයාගේ වැඩ කියලා. හරි ඉතින් අපි ඒ විදිහට දැන් හෙලිකොප්ටර්ස් දෙකම අන්බොක්ස් කරගත්තා. දැන් අපි මුලින්ම දෙකේම ට්‍රාන්ස්මීටර්ස් වලට බැටරි දාගමු. ඉතින් මම මුලින්ම අපේ ටොයි ග්‍රේඩ් හෙලිකොප්ටර් එකේ රිමෝට් එකට බැටරිස් ටික දාගන්නම්. මෙන්න මෙතන තමයි මේකේ බැටරි කම්පාර්ට්මන්ට් එක තියෙන්නේ. මෙන්න මේ ස්ක්‍රූ එක ගලවලා මේව අපිට අරගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙහෙම බලා ගන්න පුළුවන් ඔයගලන්ට බැටරි කම්පාර්ට්මන්ට් එක. බැටරි කැලි 6ක් අවශ්‍ය කරනවා මේ රිමෝට් එකට. ඉතින් ගොඩක් ලොකු බැටරි ප්‍රමාණයක්. ඉතින් මේකට තව හේතුවක් තියෙනවා. මෙන්න මෙතන ඔයගලන්ට මේ කම්පාර්ට්මන්ට් එකක් තියෙනවා. මේක ඇරිහා මෙන්න මෙහෙම charging cable එකක්. තවත් charging cable එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ කොහේ හරි මෙයාව කරන්ට් එකට ප්ලග් කරලා charge කරගන්න බැරි තැනකට එහෙම දිහාවකට ගියොත් එහෙම ඔයගලන්ට පුළුවන් රිමෝට් එකේ මේ cable එක හරහා හෙලිකොප්ටර් එක charge කරගන්න. ඉතින් ඒක ගොඩක් හොඳ පහසුකමක් විදිහට අපිට දකින්න පුළුවන්. ඊට පස්සේ මම බැටරිස් දාගන්නම් මේ ටිකට. හරි දැන් මම ඒකට බැටරිස් දාගත්තා. දැන් අපි ඔන් කරගෙන බලමු.
හරි ඔන්න එනවා ඔයගලන්ට පේනවා මේ ලයිට් එක පත්තු වෙනවා. ඉතින් මම ඔයගලන්ට මේකේ කන්ට්‍රෝලර්ස් ගැන කිව්වොත් එහෙම මේකෙන් කරන්නේ මේ වම් පැත්තේ ජොයිස්ටික් එකෙන් කරන්නේ හෙලිකොප්ටර් එකේ ස්පීඩ් එක අඩු වැඩි කරන එක. මේක මෙහෙම ඉහළට කරනකොට ස්පීඩ් එක වැඩි වෙලා හෙලිකොප්ටර් එක ඉහළට ඒස වෙනවා. පහළට කරනකොට ස්පීඩ් එක අඩු වෙලා හෙලිකොප්ටර් එක පහළට පාත් වෙනවා. ඒක තමයි මේකෙන් කරන්නේ. ඊට පස්සේ මේකෙන් කරන්නේ හෙලිකොප්ටර් එක හරවන එක ඉස්සරහට යන එක. මේක ඉස්සරහට කරාම හෙලිකොප්ටර් එක ඉස්සරහට යනවා. පස්සට කළාම පස්සට එනවා. දෙපැත්තට කළාම හෙලිකොප්ටර් එක දෙපැත්තට හැරවෙනවා. ඒ ටික තමයි ජොයිස්ටික් එකේ රාජකාරිය වෙන්නේ. ඊට පස්සේ මෙතන මේ මැද ට්‍රිම් බටන් එකක් අපිට ලැබිලා තියෙනවා. ට්‍රිම් බටන් එකක් නෙවෙයි මේක ට්‍රිම් නොබ් එකක් කරකවන්න තියෙන්නේ. ඉතින් මේකෙන් කරන්නේ හෙලිකොප්ටර් එක අපි මෙහෙම උඩට නැගුවට පස්සේ මෙහෙම කෙලින් හිටින්න නැතුව මෙහෙම එක පැත්තකට මෙහෙම කැරගෙන්න ගත්තොත් එහෙම මෙන්න මේ බටන් එක මෙන්න මේ නොබ් එක අපිට ඇඩ්ජස්ට් කරලා පුළුවන් ඒ කැරගෙන එක ගානට සීරු මාරු කරගන්න ඒක නවත්ත ගන්න. ඒකට තමයි මේ නොබ් එක තියෙන්නේ. ඊට පස්සේ මෙන්න IR බල්බ් ටික තියෙනවා. මේ බල්බ් වලින් තමයි හෙලිකොප්ටරේට සිග්නල් නිකුත් කරන්නේ. මෙතන දෙපැත්තේ නම් බටන්ස් නැහැ. ඊට පස්සේ මෙතන AB කියලා ස්විචස් දෙකක් තියෙනවා. මේකෙන් කරන්නේ මේකේ නිකුත් කරන සිග්නල් එකේ channel දෙකක් අපිට AB කියලා දීලා තියෙනවා. ඉතින් ඒක මාරු කරන එක තමයි මෙතනින් කරන්නේ. හරි මම දැන් මේක පැත්තකින් තියාගන්න. අපි දැන් අපේ හොබි ග්‍රේඩ් හෙලිකොප්ටර් එකේ රිමෝට් එකට බැටරිස් දාගමු. මේකේ බැටරි කම්පාර්ට්මන්ට් එක මෙහෙම උඩට උස්සන්න තියෙන්නේ. මෙන්න මේ විදියට. දැන් මම බැටරිස් දාගන්නම්. දාලා මෙහෙම වහගන්න තියෙන්නේ. ඊට පස්සේ on off switch එක මෙතන තියෙනවා. මේක on කළාම මේ ඩිස්ප්ලේ එකේ අපිට විස්තර ගොඩක් පෙන්නනවා හෙලිකොප්ටර් එකේ කන්ට්‍රෝලර්ස් එහෙම. ඊට පස්සේ මෙතන තියෙන්නේ මම කලින් කිව්වා වගේම ටොයි ග්‍රේඩ් එකේ තිබ්බා වගේම ටොටල් කන්ට්‍රෝල් එක. මේක අඩු වැඩි කරනකොට හෙලිකොප්ටරේ බ්ලේඩ් වල වේගය අඩු වැඩි වෙලා හෙලිකොප්ටරේ ඉහළ පහළ කරගන්න පුළුවන් අපිට. ඊට පස්සේ මෙන්න මේ පොඩි බටන් හතරක් තියෙන්නේ. මේ හතර ට්‍රිම්ස් හතර. මේ වලින් ට්‍රිම් කරන්න පුළුවන් අපිට හෙලිකොප්ටරේ පැත්තකට යනවා නම් ඒව ගන්නට හදාගන්න ටික කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ ජොයිස්ටික් එකේම මෙහෙම දෙපැත්තට කරන්න පුළුවන්. අපිට ටොයි ග්‍රේඩ් එකේ ඒ පහසුකම ලැබිලා තිබුණේ නැහැ. ඉතින් මෙහෙම දෙපැත්තට කරන එකෙන් වෙන්නේ මේ හෙලිකොප්ටරේ එක තැන මෙහෙම දෙපැත්තට කැරකිලා හැරවෙන එක තමයි. ඊට පස්සේ මේ පැත්තේ නොබ් එකකින් කරන්නේ මේක මෙහෙම කළාම හෙලිකොප්ටරේ ඉස්සරහට යනවා. මෙහෙම කළාම පස්සට එනවා. දෙපැත්තට කළාම මේකෙන් වෙන්නේ හෙලිකොප්ටරේ මේ විදිහට එළවෙලා හැරවෙන එක තමයි. මෙහෙම එළ කරලා අපිට පැත්තට යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ ටොයි ග්‍රේඩ් හෙලිකොප්ටර් එකේ එහෙම යන්න බෑ. මේ හෙලිකොප්ටර් එකේ යන්න පුළුවන් මෙහෙම සහ මෙහෙම හරවන්න විතරයි පුළුවන්. මෙන්න මෙහෙම පැත්තට යන්න බෑ. ඉතින් ඒකේ තියෙන අඩුපාඩුවක්. ඉතින් ඊට පස්සේ මේකේ මේ උඩ ස්විච් එක ගත්තොත් එහෙම මෙතනින් කරන්නේ 3D මෝඩ් එකට මාරු කරන එක. ඉතින් මම ඔයගලන්ට බොක්ස් එකේ විස්තර කියද්දි කිව්වා මේ හෙලිකොප්ටරේ උඩ යටිකුරු කරලා ෆ්ලයි කරන්න පුළුවන් කියලා. ඉතින් ඒකට මාරු කරගන්න පුළුවන්. මේක මෙහෙම යටට ඕෆ් එකේ තියෙන මෙහෙම උඩට දාගත්තාම තමයි ඔන් වෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙන ටොටල් හෝල්ඩ් එක. මේකෙන් කරන්නේ සරලව කිව්වොත් එහෙම හෙලිකොප්ටරේ ප්‍රධාන මෝටරයට යන පවර් එක කට් කරන එක තමයි කරන්නේ. ඒ කියන්නේ අපි මේ ජොයිස්ටික් එක උඩට කළාට හෙලිකොප්ටරේ ප්‍රධාන ප්‍රොපලර් එක එහෙම නැත්නම් බ්ලේඩ් එක කැරකෙන්නේ නැහැ. ඒකට පවර් එක යන්නේ නැහැ. ඉතින් මේක ගොඩක්ම වැදගත් වෙන්නේ අපි හෙලිකොප්ටර් එක ඔන් කරලා රිමෝට් එකට ඔන් කරලා දෙකම බයින් කරගෙන ඉන්නකොට වැරදිලාවත් මේකේ අත මෙහෙම වැදලා මෙහෙම වුණොත් එහෙම හෙලිකොප්ටරේ බ්ලේඩ්ස් කැරකිලා අනතුරක් වෙන්න පුළුවන්. ඉතින් ඒක වළක්ව ගන්න මේ විදිහට මේන් මෝටර් එකට යන පවර් එක කට් කරලා අපිට තියාගන්න පුළුවන්. එතකොට මේක මෙහෙම වුණාට වැඩ කරන්නේ නැහැ. මම ඉස්සරහ පෙන්නන්නම් ඒක. ඉතින් අවශ්‍ය වෙච්ච වෙලාවක මේක මේ විදිහට ඔන් කරලා අපිට හෙලිකොප්ටරේ ෆ්ලයි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට පස්සේ මෙතන බටන්ස් ටිකක් තියෙනවා. මෙතන තියෙනවා මෝඩ් ට්‍රාන්සිෂන් කියලා. ඒ කියන්නේ හෙලිකොප්ටර් එකේ රයිඩින් මෝඩ්ස් මාරු කරන එක තමයි මෙතන කරන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා 3D 6G කියලා. මේකෙන් කරන්නේ හෙලිකොප්ටරේ 3D ෆ්ලයි කරන එකට මාරු කරන එක තමයි මේකෙන් කරන්නේ. මේක මෙතනින් මාරු කළා තමයි මේ ස්විච් එකෙන් අපි මාරු කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතන ඩුවල් රේට් කියලා තියෙනවා. ඩුවල් රේට් එකෙන් කරන්නේ මම ඔයගලන්ට මගේ WL Toys 1048 රිවිව් එකේදී කිව්වා ස්ටීරියන් එක අපිට ප්‍රොෆයිල්ස් දෙකකට සේව් කරලා තියන්න පුළුවන්. එකකට දැම්මම අඩුවෙන් හැරෙන්නේ නැහැ, එකකට දැම්මම වැඩියෙන් හැරෙන්නේ නැහැ කියලා. ඉතින් අන්න එහෙම වැඩ මේකෙන් කරන්නේ. මේකේ එක රේට් එකකට දැම්මම මේක හයි විදිහට අරගෙන සර්වර්ස් වැඩියෙන් වැඩ කරලා හෙලිකොප්ටරේ මූවමන්ට්ස් වැඩියෙන් දෙනවා අපිට.
ඒ කියන්නේ ඉස්සරහට යන්න මෙහෙම ඉන්පුට් එකක් දුන්නාම හෙලිකොප්ටරේ ගොඩක් ඇන්ගල් වෙනවා හයි මෝඩ් එකේදී. ලෝ මෝඩ් එකේදී පොඩ්ඩයි ඇන්ගල් වෙන්නේ. ඉතින් ඒක තමයි ඩුවල් රේට් එකේදී කරන්නේ. ඉතින් මේ බටන් එක ආධාරයෙන් තමයි අපි මේ හෙලිකොප්ටර් එක බැලන්ස් එක එහෙම අපිට අවශ්‍ය විදිහට හදාගන්න පුළුවන්. ඒ කියන්නේ ට්‍රිම් කරගන්න පුළුවන්. හෙලිකොප්ටර් එක උඩට නැගුවට පස්සේ බැලන්ස් නැත්තම් අපේ ට්‍රිම්ස් පාවිච්චි කරලා හෙලිකොප්ටර් එක බැලන්ස් වෙන විදිහට හදාගන්න පුළුවන් මේ බටන් එක ආධාරයෙන් තමයි. ඒක ටිකක් සංකීර්ණ දෙයක්. ඒක මම වෙනම වීඩියෝ එකකින් ඉස්සරහට අරන් එන්න. 3D ෆ්ලයින් සහ සෙටප් ටික හදාගන්න ආකාරය ඔක්කොම වෙන වීඩියෝ එකකින් අරන් එන්නම් ඉස්සරහට. හරි. ඉතින් අපි දැන් හෙලිකොප්ටර් දෙකේ වෙනස ගැන කතා කරන්න පටන් ගමු. ඉතින් වීඩියෝ එකේ ඉස්සරහට යන්න කලින් මම පොඩි දෙයක් කියලා ඉන්නම්. මම මේ ටොයි ග්‍රේඩ් හෙලිකොප්ටර් එකේ බොක්ස් එක ගැන කියනකොට ඔයගොල්ලන්ට කිව්වා මේක එක අඩුවක් තියෙනවා. ටොයි ග්‍රේඩ් ලෙවල් හෙලිකොප්ටර්ස් වලින් තියෙන ඔප්ෂන්ස් ඔක්කොම මේකේ තියෙන ඒ දෙක ඔප්ෂන් එකක් නැහැ කියලා මම කිව්වා පර්ෆෝම් එක. ඉතින් මම දැන් ඒ ටික කියන්නම්. ඒ කියන්නේ ටොයි ග්‍රේඩ් හෙලිකොප්ටර් එකක් ගන්නකොට මොකද්ද බලන්න ඕනේ කියන ටික මම ටක් ගාලා කියන්න. ඔයගොල්ලෝ මුලින්ම බලන්න ඕනේ ටොයි ග්‍රේඩ් හෙලිකොප්ටර් එකක් ගන්නකොට මේ පිටිපස්සේ මෙන්න මේ බ්ලේඩ් එක තියනවද කියලා බලන්න ඕනේ. මේ විදිහට මේ මෝටර් එකකට සම්බන්ධ වෙච්ච පෙත්තක් එහෙම නැත්නම් ප්‍රොපලර් එකක් තියනවද කියලා බලන්න ඕනේ. මේකක් තියෙන එකක් ගන්නව නම් තමයි හොඳ. මේක නැති ඒවත් තියෙනවා. මේක නැති ඒවල අපිට හෙලිකොප්ටර් එක මෙහෙම එක තැන නවත්තන් ඉන්න බෑ. ඒ කියන්නේ ෆ්ලයි කරනකොට එක තැන මෙහෙම තියාගෙන ඉන්න බෑ. ඒක නිතරම ඉස්සරහට යන විදිහට තමයි මේ හෙලිකොප්ටර්ස් හදලා තියෙන්නේ. මේ ප්‍රොපලර් එක පිටිපස්ස එක වැඩ කරන්නේ නැති මෝටර එකකට සම්බන්ධ වෙලා නැති ඒවල. එතකොට ඒක මෙහෙම නියත වේගයකින් හිමින් සැරේ ඉස්සරහට යනවා. අපිට හරෝ යවන්න තමයි තියෙන්නේ. එක තැන නවත්තන් ඉන්න බෑ. මේ ප්‍රොපලර් එක නැති ඒවල. ඊට පස්සේ ඔයගොල්ලෝ බලන්න ඕනේ ජයිරෝ සෙන්සර් එකක් තියෙන එකක් වෙන්න ඕනේ. ජයිරෝ සෙන්සර් එක තිබ්බහම ඒත් වෙන්නේ අපිට කන්ට්‍රෝල් කරන්න පහසු වෙනවා. හෙලිකොප්ටර් එක මෙහෙම එක තැන ෆ්ලයි කරගෙන තියාගෙන ඉන්න පුළුවන්. ඉතින් මම ඒ විදිහට ෆ්ලයි කරලා පෙන්නන්න වීඩියෝ එකේදී ඉස්සරහට. ඉතින් ඒ ජයිරෝ සෙන්සර් එකක් තියෙනවද කියලාත් ඔයගොල්ලෝ බලන්න. ඒවා ගොඩක් අමාරු දේවල් නෙමෙයි. බොක්ස් එකේ ගහලා තියෙනවා ජයිරෝ සෙන්සර් එකක් තියෙනවද කියලා. ඊට පස්සේ ඒ දෙකම මේ මම කියපු ඔප්ෂන්ස් දෙකම මේ හෙලිකොප්ටර් එකේ තියෙනවා. ඊට පස්සේ මොකද්ද මේකේ නැති ඔප්ෂන් එක එහෙම නැත්නම් පර්ෆෝම් එක කියලා කතා කළොත් මේක ඉන්ෆ්‍රාරෙඩ් වලින් තමයි මේ හෙලිකොප්ටර් එක කන්ට්‍රෝල් වෙන්නේ. ඒ කියන්නේ IR සිග්නල් කියලා ඔයගොල්ලෝ අහලා ඇති. ඉන්ෆ්‍රාරෙඩ් කියලා කියන්නේ මෙන්න මේ බල්බ් තුනෙන් තමයි මෙයාට සිග්නල් යන්නේ මේ ට්‍රාන්ස්මීටර් එකේ තියෙන. මෙන්න මේ හෙලිකොප්ටර් එකේ යට තියෙන සෙන්සර් එකෙන් තමයි ඒ සෙන්සර් ගන්න. උදාහරණයක් විදිහට අපේ ගෙදර TV එක DVD ප්ලේයර් එක ඒව වැඩ කරන්නේත් මේ ඉන්ෆ්‍රාරෙඩ් සෙන්සර් හරහා. ඉතින් මේ සිග්නල් එකේ තියෙන පොඩි අවාසියක් තමයි මේ සිග්නල් එක එච්චර ප්‍රබල නෑ. 2.4 GHz 27 MHz ඒ දෙකටම වැඩිය පාතින් තමයි මේ සිග්නල් එක ඉන්නේ. සරලව කිව්වොත් එහෙම මේ බල්බ් තුනට හැමතිස්සෙම මේ හෙලිකොප්ටර් එකේ මේ සෙන්සර් එක පේන්න ඕනේ. එහෙම තමයි කියන්න ලේසිම. ඒ කියන්නේ දැන් අපි බැරි වෙලාවක්වත් මේක කන්ට්‍රෝල් කර ඉඳිද්දි හෙලිකොප්ටර් එක මේ ගානට තියෙනකොට මේ ට්‍රාන්ස්මීටර් එක මේ ගානටවත් තියෙන්න ඕනේ. අපි අතින් නොදැනුවත්ව මේ ට්‍රාන්ස්මීටර් එක මෙහෙම මෙහෙම පැත්තකට හරි හැරුණොත් එහෙම එකපාරටම සිග්නල් කට් වෙනවා. මේ හෙලිකොප්ටර් එකට මේ අපි ට්‍රාන්ස්මීටර් එකෙන් දෙන සිග්නල්ස් ගන්න නැතුව යනවා. ඉතින් ඒක තමයි මේ IR සිස්ටම් එකේ තියෙන දුර්වලකම්. ඉතින් මේ හොබි ග්‍රේඩ් හෙලිකොප්ටර්ස් වල 2.4 GHz තමයි එන්නේ ෆ්‍රීකවෙන්සි එක. එතකොට එහෙම කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපිට ගොඩක් දුර යවන්නත් පුළුවන්. දැන් මේක අපිට ගොඩක් දුර යවන්න බෑ, සිග්නල් ලොස්ට් වෙනවා. නමුත් මම ලංකාවේ උපරිම දැකලා තියෙන්නේ මේ වගේ ටොයි ග්‍රේඩ් හෙලිකොප්ටර්ස් වල 27 MHz සංඛ්‍යාතය විතරයි. 2.4 GHz සංඛ්‍යාතය නෑ. ටොයි ග්‍රේඩ් හෙලිකොප්ටර්ස් වල එන්නේ නැහැ නෙමෙයි, එනවා. මම ලංකාවේ නම් දැකලා නෑ. ඒ වගේ ෂොප්ස් වල ගන්න තියෙනවා. 27 MHz තමයි උපරිම තියෙන්නේ. ඔයගලන්ට පේනවා ඇති මේ මෙතන මගේ තියෙන මේ එල්ලලා තියෙන ටොයි ග්‍රේඩ් හෙලිකොප්ටර් එකත් එහෙම 27 MHz මේ තියෙන එකේ රිමෝට් එක මේ බලා ගන්න පුළුවන්. ඔයගලන්ට මේකේ මේ ලොකු ඒරියල් එකක් තියෙනවා. මේක 27 MHz නෙමෙයි 40 MHz. මේක මෙතන සඳහන් කරලා තියෙනවා. මේක දැන් නම් පොඩ්ඩක් දූවිල්ල. ඔයගලන්ට පේනවා ඇති 40 MHz සංඛ්‍යාතයෙන් එන එකක් මේක. ඉතින් මේ සිග්නල් එක මේ IR එකට වැඩිය පවර්ෆුල් එකෙන් වැඩි. ඒ නිසා ඔගොල්ලෝ ටික කමාරුවේ. හැබැයි IR නැතුව 27 MHz හරි 40 MHz හරි ඒ වගේ ෆ්‍රීකවෙන්සි එකක් තියෙන ටොයි ග්‍රේඩ් හෙලිකොප්ටර් එකක් හොයාගන්න ටිකක් අමාරුයි. ගොඩක් ඒවා තියෙන IR ඒවා තමයි. ඒක හොයාගන්න බැරිම වුණත් මේ පිටිපස්සේ ප්‍රොපලර් එක සහ ජයිරෝ සෙන්සර් එකක් තියෙන එකක් අනිවාර්යෙන්ම ගන්න වග බලා ගන්න. හරි. ටොයි ග්‍රේඩ් හෙලිකොප්ටර් එකේ ඒ විදිහට තමයි මට විස්තර ටික කියන්න තියෙන්නේ. ඊට පස්සේ ෆ්ලයි කරන එක තමයි පෙන්වන්න තියෙන්නේ. ඒ ටික අපි දෙකම එකට යන්. ඊට පස්සේ අපිට මේකේ නම් බැටරි එකක් දාගන්න දෙයක් නැහැ. හෙලිකොප්ටර් එකේ ඇතුළෙම බැටරි එක දාලා ඉන්නේ. අපිට මේ හොබි ග්‍රේඩ් හෙලිකොප්ටර් එකට මේ බැටරිය දාගන්න වෙනවා.
අපි කරන් දාගමු. බැටරි එක විස්තර මම ඔයගලන්ට කිව්වා අන්බොක්ස් එකේදී. මෙන්න මෙතන ඇතුළට තමයි බැටරි එක දාගන්න තියෙන්නේ. මෙන්න මෙහෙම නිකම්ම ඇතුළට යවා ගන්න තමයි තියෙන්නේ. යවාගෙන බැටරි ක්ලිප් එක මේ විදිහට අපිට ක්ලිප් කරගන්න පුළුවන්. ක්ලිප් කරගත්තාට පස්සේ හෙලිකොප්ටර් එක පවර් ඔන්. ඔයගලන්ට ඇහෙන්නේ නැති බීප් සවුන්ඩ් එකක්. ඒ කියන්නේ හෙලිකොප්ටර් එක පවර් ඔන් ඔන් ඔෆ් ස්විචස් මුකුත් අපිට එන්නේ වෙනම. බැටරි වයර් එක ප්ලග් කරපු ගමන්ම හෙලිකොප්ටර් එක පවර් ඔන් වෙනවා. හරි අපි එහෙනම් දැන් මේ දෙකේ වෙනස්කම් ගැන කතා කරන්න පටන් ගමු. ඉතින් වෙනස්කම් ගැන කියන්න කලින් පොඩි දෙයක් කියන්න ඕනේ. මේ අපේ හොබි ග්‍රේඩ් හෙලිකොප්ටරේට WL Toys V950 කියන මේ හෙලිකොප්ටරේට ස්පොන්සර් කරන්නේ RC Hobby Hub කියන ෂොප් එකෙන්, කල්තර තියෙන ෂොප් එකෙන්. ඉතින් ලංකාවේ හෙලිකොප්ටර්ස් නම් RC Hobby Hub කළුතර තමයි. ඔයගලන්ට හෙලිකොප්ටර්ස් විතරක් නෙමෙයි කාස්, බෝට් ඒ වගේවත් ගන්න පුළුවන්. RC බෝට්, RC කාස් ඒවා ඕන එකක් වගකීමක් සහිතව මිලදී ගන්න පුළුවන් RC Hobby Hub එකෙන්. මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ ස්ක්‍රීන් එකේ දාන්නම් ඒගොල්ලන්ගේ විස්තර. ඔයගලන්ට පුළුවන් ඒ හරහා ඒගොල්ලන්ව කන්ටැක්ට් කරගන්න. හරි. ඉතින් මේ V950 හෙලිකොප්ටර් එක ගැන පොඩ්ඩක් කිව්වොත් එහෙනම් මේක WL Toys ලගේ ඉන හෙලිකොප්ටර් සීරීස් එකේ ලොකුම කියන්නේ ලොකුම කියලා මම අදහස් කරන්නේ හොඳම හෙලිකොප්ටර් එක තමයි. V950 කියන මේ මොඩල් එක තමයි ඒගොල්ලන්ගේ තියෙන performance ඔක්කොම දාලා හදන හොඳම හෙලිකොප්ටර් එක. ඉතින් මම කලින් කිව්වා වගේ මේක 6 channel හෙලිකොප්ටර් එකක්. 3D fly කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට හෙලිකොප්ටර් එක මෙන්න මේ අතට fly කිරීමේ හැකියාව තියෙනවා. මෙන්න මෙහෙම fly කරන්නත් පුළුවන්. ඉතින් ඒවට ගොඩක් ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. ඉතින් මේ WL Toys ලගේ තව හෙලිකොප්ටර්ස් මොඩල් එනවා. WL Toys V911, V912, V913 ඒ වගේ මොඩල්ස් එනවා. ඒවා මීට වැඩිය පොඩි, ඒ වගේම ප්‍රයිස් එකනුත් අඩුයි. මෙයාගේ මිල ගණන් විස්තර මම ඉස්සරහට කියන්නම් වීඩියෝ එකේදී. හරි අපි දැන් මේ දෙකේ මෙකැනිසම් දෙක ගැන කතා කරන්න පටන් ගමු. මම මුලින්ම මේ ටොයි ග්‍රේඩ් හෙලිකොප්ටර් එක ගන්නවා. මම දැන් කියන්නම් මෙයා කොහොමද වැඩ කරන්නේ කියලා. ඒ කියන්නේ උඩ යන්නේ කොහොමද කියලා. ඉතින් මෙයා ගොඩක් සරල විදිහට තමයි හදලා තියෙන්නේ. මෙයා උඩ යන්නේ මෙන්න මේ ඔයගලන්ට පේනවා බ්ලේඩ්ස් දෙකක් තියෙනවා කියලා. ඒ කියන්නේ මේ උඩ එකයි යට එකයි බ්ලේඩ්ස් දෙකක් තියෙනවා, සෙට් දෙකක්. ඉතින් ඩබල් බ්ලේඩ් හෙලිකොප්ටර්ස් කියලා තමයි මේ જાතියට කියන්නේ. ඉතින් මේ බ්ලේඩ්ස් දෙක දෙපැත්තට කැරකෙනවා. මම දැන් ඔන් කරලා පෙන්නන්නම් පොඩ්ඩක්. ඉතින් ඔයගොල්ලෝ දකින්න ඇති මේ බ්ලේඩ් එක මේ පැත්තට කැරකෙනවා. ඒ වගේම මේ බ්ලේඩ් එක මෙන්න මේ පැත්තට කැරකෙනවා. ඉතින් එතකොට ඒවා ඒ විදිහට කැරකිලා තමයි උඩ යන්නේ. වේගය වැඩි වෙනකොට ඒ කියන්නේ අපි මෙතෙන් ට්‍රොටල් එක වැඩියෙන් දෙනකොට බ්ලේඩ් වල ස්පීඩ් එක වැඩි වෙලා මේක උඩ පහත මේ විදිහට අපිට තියාගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඊට පස්සේ හෙලිකොප්ටරේ ඉස්සරහට යන්නේ කොහොමද කිව්වොත් එහෙම ඉස්සරහට යන්නේ මෙන්න මේ පිටිපස්සේ තියෙන ප්‍රොපලර් එකෙන්. මේ ප්‍රොපලර් එක කැරකිලා තමයි හෙලිකොප්ටර් එක මෙන්න මේ විදිහට මෙහෙම ඉස්සරහට ගමන් කරන්නේ. ඉතින් දැන් මම මේ ජොයිස්ටික් එක ඉස්සරහට කරලා පෙන්නන්නම් ඕගලන්ට. මෙන්න මේ විදිහට ඕගලන්ට පේනවා ඒක කැරකෙනවා. ඒක කැරකුණාම මෙහෙම පිටිපස්ස ඉස්සිලා තමයි මේ හෙලිකොප්ටරේ ඉස්සරහට යන්නේ. ඊට පස්සේ මෙහෙම රිමෝට් එකේ ජොයිස්ටික් එක පිටිපස්සට ගලහම ඒක අනිත් පැත්තට කැරකිලා. ඒක අනිත් පැත්තට කැරකිලා හෙලිකොප්ටරේ මෙහෙම පස්සට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට පස්සේ මම කියන්න හෙලිකොප්ටරේ කොහොමද මෙහෙම එක තැන හරවන්නේ කියලා. මේ හෙලිකොප්ටරේ මෙන්න මේ විදිහට මෙහෙම ඇල කරලා හරවන්න බෑ පැත්තට. මේ ආකාරයට විතරයි හරවන්න පුළුවන්. ඉතින් එහෙම හරවන්නේ මේ බ්ලේඩ් එකේ එකක ස්පීඩ් එක අඩු කරලා තමයි එයා හරවන්නේ. ඉතින් එතකොට හරවන්න ඕන පැත්තට අදාළ බ්ලේඩ් එකේ ස්පීඩ් එක අඩු කරනවා. මේ බ්ලේඩ් එකෙන් එකක එහෙම අඩු කළාම මේ පැත්තට හෙලිකොප්ටර් එක හැරවෙනවා. ඉතින් මම ඒක දැන් පොඩ්ඩක් කරලා පෙන්නන්නම් ඕගලන්ට. ලොකුවට බ්ලේඩ් වල ස්පීඩ් එක අඩු වෙනවා පේන එකක් නෑ. නමුත් හරවනකොට සද්දෙන් ඕගලන්ට ඒක තේරුම් ගන්න පුළුවන් වෙයි. දැන් මම මේක දෙපැත්තට කරනවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා සද්ද වෙනස් වෙනවා. ඒ කියන්නේ එක බ්ලේඩ් එකක වේගය අඩු වෙනවා. ඉතින් එහෙම අඩු වෙලා තමයි ඒ පැත්තට අදාළ විදියට හෙලිකොප්ටර් එක හරවගන්නේ. ඉතින් මේකේ මේ ෂාෆ්ට් දෙකක් තියෙන්නේ. මෙතන මැද්දෙන් ෂාෆ්ට් එකක් වෙනම ගිහිල්ලා මෙන්න මේ ෂාෆ්ට් එක වෙනයි. මේ ෂාෆ්ට් එකට තමයි මේ යට ප්‍රොපලර් එක හයි වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේ ෂාෆ්ට් එක මැද්දෙන් ඇතුලෙන් උඩට
වෙනම කූරක් යනවා ෂාෆ්ට් එකක් යනවා. ඒ ෂාෆ්ට් එකට තමයි මේ උඩ ප්‍රොපලර් එක සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒක මෙතනින් මෝටර්ස් දෙකකට සම්බන්ධ කරලා ඒ මෝටර්ස් දෙකෙන් තමයි මේ දෙක දෙපැත්තකට කරකවලා හෙලිකොප්ටර් එක උඩට ඔසවන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේකෙන් මට ඒක පෙන්වන්න පුළුවන්. මේ තියෙන මෝටර්ස් දෙක. මේ තියෙන එක මෝටර් එකක්, මේ තියෙන එක මෝටර් එකක්. ඒ දෙක තමයි මෝටර්ස් දෙක. ඒ දෙකට තමයි මේ විදිහට මේ ඔයගොල්ලන්ට පේනවා ස්පර් ගියර්ස් දෙකක් තියෙනවා. මේ විදිහට මම මේ විදිහට උඩ එක කරකවද්දි එක ස්පර් ගියර් එකක් කැරකෙනවා. ඊට පස්සේ මේ යට එක කරකවද්දි අනිත් ගියර් එක කැරකෙනවා ස්පර් වීල් එක. ඉතින් ඒ විදිහට තමයි මේ හෙලිකොප්ටර් එක උඩට එසවෙන්නේ සහ හැරවෙන්නේ විස්තර ටික සිද්ධ වෙන්නේ. ඔයගොල්ලන්ට ඒක හොඳින් තේරෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් මේක ජයිරෝ සෙන්සර් එකෙන් කරන්නේ මේ හෙලිකොප්ටර් එක පොඩ්ඩක් මෙහෙම අන්බැලන්ස් වුණොත් එහෙම මෙන්න මේ ප්‍රොපලර් එකේ ඒක ප්‍රොපලර් එක ඔටෝම වැඩ කරලා හෙලිකොප්ටර් එක මේ විදිහට අපිට කෙලින් තියාගන්න උදව් කරනවා. ඒක තමයි මේ ටොයි ග්‍රේඩ් හෙලිකොප්ටර් එකේ ජයිරෝ එකෙන් සිද්ධ කරන්නේ. හරි, දැන් අපි අපේ හොබි ග්‍රේඩ් හෙලිකොප්ටර් එක බලමු. යා කොහොමද වැඩ කරන්නේ සහ ඒ ටික කියලා වීඩියෝ එකේ හොඳම හරිය මූලිකම හරිය. ඉතින් මම මේකේ මේ බොඩි ෂෙල් එක ගලව ගන්නම්. අපේ කාස් වල වගේ මේක පහසුවෙන් ගලව ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට දෙපැත්තට කරලා මෙන්න මෙහෙම ගලව ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට අපේ හොබි ග්‍රේඩ් හෙලිකොප්ටර් එකේ ඇතුළ බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ විදිහට තමයි මෙතන සර්කිට් එක අපිට ලැබිලා තියෙනවා. මේක තමයි ඇන්ටනා වයර් එක. ඊට පස්සේ මේ සර්වෝස් වලින් එන වයර්ස් මෙතෙන්ට ප්ලග් වෙලා තියෙනවා මේ විදිහට. මේ විදිහට බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඉතින් දැන් මේකේ මෙකනිසම් එක ගැන මම පොඩ්ඩක් කිව්වොත් එහෙම ඉතින් මෙන්න මේක තමයි ප්‍රධාන බ්ලේඩ් එක, මේන් රොට එක. ඔයගොල්ලෝ ඒක දන්නවා. ඊට පස්සේ මෙන්න මේ කොටස තමයි මේකේ සොස් ප්ලේට් එක කියලා මේකට කියන්නේ. සොස් ප්ලේට් එක. එතකොට මේ කොටස තමයි මේ හෙලිකොප්ටර් එකේ තියෙන, මේ හෙලිකොප්ටර් එක විතර නෙමෙයි ඇත්ත හෙලිකොප්ටර් එක උනත් තියෙන තාක්ෂණය උපරිම ලෙස භාවිතා කරලා තියෙන අමුතුම උපාංගය කිව්වොත් නිවැරදි. මේකෙන් තමයි මේ බ්ලේඩ් එක ඕන විදිහට කන්ට්‍රෝල් කරන්නේ. ඉතින් මේ සොස් ප්ලේට් එක කන්ට්‍රෝල් වෙනකොට තමයි බ්ලේඩ් එක කන්ට්‍රෝල් වෙන්නේ. මම ඔයගලන්ට පොඩ්ඩක් ඒක අතින් කරලා පෙන්නන්න. මෙන්න මේ විදිහට ඔයගලන්ට පේන ඇති බ්ලේඩ් එක කන්ට්‍රෝල් වෙනවා මේ සොස් ප්ලේට් එකෙන්. ඉතින් මේ සොස් ප්ලේට් එක කන්ට්‍රෝල් කරන්න මෙන්න මේ සර්වෝ මෝටර්ස් වලින් මෙන්න සර්වෝ මෝටර්ස් තුනක් වෙනවා මේ හෙලිකොප්ටර් එකට ප්‍රධාන වශයෙන්. මේකයි සහ මෙතන මේ ඉස්සරහා තියෙන එකයි. ඒ අදාළ සර්වෝ මෝටර්ස් ටික එක එක පැත්තට ක්‍රියා කරලා තමයි මේ සොස් ප්ලේට් එක ඕන විදිහට ඇල කරන්නේ. ඔයගලන්ට පේනවා මේ පැත්තේ සර්වෝ මෝටර් එක පහළට එනවා. ඒ වගේම එහා පැත්තේ සර්වෝ මෝටර් එක උඩට තල්ලු කරනවා. එහෙම වෙලා තමයි මේ සොස් ප්ලේට් එක ඇන්ගල් කරන්නේ. ඉස්සරහට කරද්දි ඉස්සරහා සර්වෝ එකෙන් පහළට අදිනවා, පිටිපස්ස දෙකෙන් උඩට උස්සනවා. ඒ විදිහට තමයි ඇන්ගල් වෙන්නේ. ඒ වගේම අපි ටොටල් එක දෙනකොට සර්වෝස් තුනම එක සමානව උඩට උස්සනවා. උස්සලා බ්ලේඩ්ස් ඇන්ගල් කරනවා. ඉතින් ග්‍රෑම් 7.5ක ටෝක් එකක් තියෙන සර්වෝ මෝටර්ස් තමයි මේ වලට ඇවිල්ලා තියෙන්නේ. නෝමල් මෝටර්ස් තමයි, මෙටල් ගියර් ඒවා නෙමෙයි, ප්ලාස්ටික් ගියර් ඒවා. ඉතින් මේක තමයි මේන් මෝටර් එක. මෙන්න මේක තමයි මේන් මෝටර් එක. මේක අවුට් රනර් කියන වර්ගයේ මෝටර් එකක්. දැන් ඔයගොල්ලෝ දකින්න ඇති අපේ කාස් රිවිව් කරනකොට එහෙම ඒ වල එන්නේ ඉනර් රනර් කියන මෝටර් එක. ඒ කියන්නේ මෝටර් එකේ ඇතුලේ කොටස තමයි කැරකෙලා තියෙන බ්‍රෂ්ලස් මෝටර් එක තමයි මේ තියෙන්නේ. එතකොට ඒ වගේම මේක ESC එකේ මම ඔයගලන්ට කිව්වා ESC එක සහ රිසීවර් එක එකට තියෙන්නේ. ඒ වගේම ESC එකේ ඇම්පියර් 15ක බලයක් තියෙන ESC එකක් තමයි මේකට ලැබිලා තියෙන්නේ. ඊට පස්සේ මම කියන්නම් මේ හෙලිකොප්ටර් එක උඩ යන හැටි. ඉතින් මේක ටොයි ග්‍රේඩ් හෙලිකොප්ටර් එක වගේම තමයි උඩ යන්නේ. බ්ලේඩ් එකේ ස්පීඩ් එක වැඩි කරලා. හැබැයි තව විශේෂත්වයක් තියෙනවා. ඒක තමයි මේකේ මේ බ්ලේඩ් එක කැරකෙනකොට ස්පීඩ් එක වැඩි වෙනවත් එක්කම ඇන්ගල් වෙනවා. ඒ කියන්නේ මේක දැන් මේ අතට තමයි මෙන්න මෙහෙම තමයි කැරකෙන්නේ දකුණු අත පැත්තට. ටික ටික ස්පීඩ් එක වැඩි වෙනවත් එක්ක මෙන්න මේ බ්ලේඩ් එක මෙන්න මෙහෙම වෙනවා. මෙහෙම වුණාම මෙතන මේ පෘෂ්ඨයේ හුලං වැඩිලා ඒ හුලං ටික පහළට තල්ලු කරනවා. ඉතින් එතකොට මේ උඩ ටිකේ රික්තයක් ඇති කරලා උඩ තියෙන හුලඟ පහළට තල්ලු කරලා උඩ ප්‍රෙෂර් එක අඩු කරලා යට ප්‍රෙෂර් එක වැඩි කරලා තමයි හෙලිකොප්ටර් එක මේ විදිහට උඩට ඉස්සෙන්නේ.
ඉතින් මන්ද ඒක ඔයගලන්ට පෙන්නන්නම් කොහොමද මේක ටික ටික මේ බ්ලේඩ් එක ඇන්ගල් වෙන්නේ කියලා අපි ටොටල් එක දෙන විදිහ අනුව. ඉතින් දැන් මේක කනෙක්ට් වෙලා තියෙන්නේ. ඔයගලන්ට පේනවා සර්වෝස් ටික වැඩ කරනවා. ඉතින් මම දැන් ඔයගලන්ට මුලින් රිමෝට් එක විස්තර කියද්දි කිව්වා මෙන්න මේකෙන් මේ ප්‍රධාන මෝටර් එකට යන පවර් එක කට් වෙනවා කියලා. ඉතින් මම ඒක දැන් ඔන් කරගෙන ඔයගලන්ට මේ ටොටල් ස්ටික් එක උඩට කරලා පෙන්නන්නම්. මොකද නැත්තම් මේ බ්ලේඩ් එක වැඩ කරන්න ගත්තොත් එහෙම මට ඒක අමාරු වෙනවා පෙන්නන්න. මම දැන් ඒක ඔන් කරගත්තා. ඊට පස්සේ මේක වැඩි කළාට බ්ලේඩ් එක කැරකෙන්නේ නැහැ. ඔයගලන්ට පේනවා. ඒක දාලා කළොත් එහෙම ඔයගලන්ට පේනවා බ්ලේඩ් එක කැරකෙන්න ගන්නවා. හරි දැන් මේක තමයි ටොටල් එක. මම මේක වැඩි කරගන්න. වැඩි කරනකොට ඔයගොල්ලෝ බලන්න මේක දැන් මෙහෙම වැඩි වෙනකොට ඔයගොල්ලෝ දැන් හිතන්න බ්ලේඩ් එක කැරගෙන කමන් තියෙන්නේ කියලා. එතකොට ඔයගලන්ට පේනවා බ්ලේඩ් එක ඇන්ගල් වෙනවා. මේ සර්වර්ස් තුනේම තියෙන මේ ලින්ක් තුනෙන් මේ සොස් ප්ලේට් එක උස්සනකොට මේ විදිහට බ්ලේඩ් එක දෙපැත්තට ඇන්ගල් වෙනවා ඔයගලන්ට පේනවා. ඉතින් එතකොට දැන් මේක බ්ලේඩ් එක කැරකෙන ගමන් තිබ්බහම අපි කැරකෙනවත් සමග ටික ටික මේ ටොටල් ස්ටික් එක උඩට ගන්නකොට මේ බ්ලේඩ් එක ඇන්ගල් වීම සිදු වෙනවා. එතකොට හෙලිකොප්ටරේ උඩට එසවෙන එක සිදු වෙනවා. ඉතින් ටොයි ග්‍රේඩ් හෙලිකොප්ටර් එකේ වගේ බ්ලේඩ් එකේ ස්පීඩ් එක වැඩි වෙලා විතරක් නෙමෙයි මේ හෙලිකොප්ටර් එක උඩට එසවෙන්නේ. මේ බ්ලේඩ් එක ඇන්ගල් වෙන එකත් වෙනවා වේගය වැඩි වෙනවත් සමගම. ඉතින් එතකොට ටොයි ග්‍රේඩ් හෙලිකොප්ටර් එකට වැඩිය හොඳ ස්මූත් එකකින් හෙලිකොප්ටර් එක කන්ට්‍රෝල් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අපිට පුළුවන් මේ තියෙන ලින්කේජස් මේවා ඇඩ්ජස්ට් කරලා දිග අඩු වැඩි කරලා මේ ටොටල් ස්ටික් එකේ කොතෙන්ට යනකන් ටොටල් එක අප් කළාට පස්සේද හෙලිකොප්ටර් එක ටේක් ඕෆ් කරන්න ඕන කියලා අපිට අවශ්‍ය ගන්නට මේවා ඇඩ්ජස්ට් කරලා හදාගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේ ලින්කේජස් වල උස ගොඩක් තිබ්බොත් එහෙම හෙලිකොප්ටර් එක අඩු වේගයකදී කියන ජොයිස්ටික් එක පොඩ්ඩක් උස්සනකොට හෙලිකොප්ටර් එක ටේක් ඕෆ් කරනවා. ඒ කියන්නේ උඩට නගනවා. ඉතින් මේවා කොට කළොත් එහෙම මේ ලින්කේජස් කොට කළොත් මේ ටොටල් එක ගොඩක් උස්සනකම්ම ඉන්න වෙනවා මේ බ්ලේඩ්ස් මේ විදිහට ඇන්ගල් වෙන්න. එතකොට හෙලිකොප්ටර් එක ගොඩාක් වේගෙන් කැරකෙන්න මේ ප්‍රොපලර්ස් ගොඩාක් වේගෙන් කැරකෙන්න පටන් ගත්තට පස්සේ තමයි හෙලිකොප්ටර් එක ටේක් ඕෆ් කරන්නේ. මොකද ගොඩක් වේගයකට ආවට පස්සේ තමයි මෙයාගේ බ්ලේඩ්ස් ඒ ටේක් ඕෆ් කරන්න අවශ්‍ය ගන්නට ඇන්ගල් වෙන්නේ. ඉතින් ඒ විදිහට අපිට අවශ්‍ය ගන්නට මේවා ඇඩ්ජස්ට් කරලා මේ හෙලිකොප්ටර් එක කස්ටමයිස් කරගන්න පුළුවන් අපිට ඕන විදිහට. ඉතින් ඒක ගොඩක් හොඳ වටින දෙයක්. මේ හොබි ග්‍රේඩ් හෙලිකොප්ටර් වල තියෙන වෙනස්කම් ඒවා තමයි. ඉතින් ඊට පස්සේ මම කියන්නම් මෙයා හැරවෙන්නේ කොහොමද කියලා. ඉතින් මේකට ටොයි ග්‍රේඩ් හෙලිකොප්ටර් එකට අමතරව තව හැරවෙන්න පුළුවන් මූවමන්ට්ස් දෙකක් තියෙනවා. මේ හෙලිකොප්ටරේට මෙන්න මෙහෙම දෙපැත්තට යන්නත් පුළුවන්. මෙහෙම සහ මෙහෙම දෙපැත්තට යන්නත් පුළුවන් හැකියාව තියෙනවා. මෙහෙම හැරවෙන්නත් පුළුවන්. ඉතින් මෙහෙම ඉස්සරහට පස්සට සහ මෙහෙම දෙපැත්තට ඇලවෙලා හැරවෙන්නේ මේ සොස් ප්ලේට් එකේ කන්ට්‍රෝල්ස් වලින් තමයි. මම දැන් ඒක ඔයගලන්ට පෙන්නන්න මේ විදිහට මේ දකුණු පැත්ත ජොයිස්ටික් එක ඉස්සරහට කරනවා. එහෙම කරනකොට ඔයගලන්ට පේනවා මේ සොස් ප්ලේට් එක ඇල කරනවා. ඉතින් මම කලින් කිව්වා වගේ දැන් හෙලිකොප්ටර් එක අපි ටේක් ඕෆ් කරන්න ටොටල් එක වැඩි කරනකොට මේ බ්ලේඩ්ස් දෙකම සමාන ප්‍රමාණ වලින් තමයි ඇන්ගල් වෙන්නේ. ඇන්ගල් වල බ්ලේඩ්ස් දෙකෙන්ම සමාන විදිහට ප්‍රෙෂර් එකක් පහළට දෙනවා. ඉතින් අපි ඉස්සරහට කරනකොට වෙන්නේ ඉස්සරහා ඔයගලන්ට පේනවා දැන් මේ සොස් ප්ලේට් එක ඉස්සරහට ඇන්ගල් වෙනවා. දැන් මේ ඉස්සරහට යනකොට ඉස්සරහට ඇන්ගල් වෙලා තියෙන්නේ. මෙහෙම ඉස්සරහට ඇන්ගල් වෙනවා. ඊට පස්සේ මේක කැරකෙනකොට මේ කැරකෙන පොසිෂන් එක අනුව බ්ලේඩ් එකේ ඇන්ගල් එක වෙනස් වෙනවා. ඔයගලන්ට පේනවා මෙතෙන්ට ආවහම මේ ලින්කේජ් එකෙන් තමයි මේ බ්ලේඩ් එක මෙහෙම උඩට ඇන්ගල් කරන්නේ, මෙහෙම හරවන්නේ. එතකොට මේ ලින්කේජ් එක මෙතනින් නම් මෙතෙන්ට එනකොට එයාගේ උස වැඩි වෙනවා. ඔයගලන්ට පේනවා එතකොට මේ බ්ලේඩ් එක වැඩියෙන් ඇන්ගල් වෙනවා කලින් තිබ්බ පොසිෂන් එකට වැඩිය. ඒ වගේම මේ එහා පැත්තේ බ්ලේඩ් එක ඇන්ගල් එක අඩු වෙනවා. එන්න දැන් බලන්න මේක මෙතෙන්ට එනකොට මේ විදිහට ඇන්ගල් එක වෙනස් වෙනවා. ඔයගොල්ලෝ මෙන්න මේ කොටස තියා හොඳට බලාගෙන ඉන්න. එතකොට බ්ලේඩ් එක හැමතිස්සෙම එයාගේ පොසිෂන් එකෙන් පොසිෂන් එකට ඇන්ගල් එක වෙනස් වෙවි තමයි කරකෙන්නේ. ඉතින් ඒකෙන් කරන්නේ හෙලිකොප්ටර් එකේ මේ තියෙන සොස් ප්ලේට් එකේ පිහිටීම අනුව මේ පැත්තේ
මේ පැත්තේ හෙලිකොප්ටර් එකේ මේ පිටිපස්ස පැත්තෙන් පහළට දෙන වායු ප්‍රෙෂර් එක වැඩි කරනවා මේ පැත්තට සාපේක්ෂව. එතකොට මේ පැත්තේ පහළට දෙන ප්‍රෙෂර් එක අඩුයි, මේ පැත්තේ ප්‍රෙෂර් එක වැඩි. එහෙම වුණාම හෙලිකොප්ටර් එක මෙන්න මේ විදිහට ඉස්සරහට ඇන්ගල් වෙලා ඉස්සරහට යනවා. ඉතින් දෙපැත්තට හරවද්දිත් වෙන්නේ ඒකම තමයි. දෙපැත්තට හරවද්දිත් දැන් අපි මේ පැත්තට හැරෙව්වට පස්සේ හෙලිකොප්ටර් එක මේ පැත්තට එන්නේ. එතකොට මේ පැත්තේ තියෙන ප්‍රෙෂර් එක වැඩි කරනවා, මේ පැත්තේ තියෙන ප්‍රෙෂර් එකට සාපේක්ෂව මේ පැත්තේ ප්‍රෙෂර් එක අඩුයි. එතකොට හෙලිකොප්ටර් එක මේ විදිහට මේ පැත්තට එනවා. මේ පැත්තට යනකොටත් ඒ විදිහට තමයි එන්නේ. ඉතින් ඊට පස්සේ හෙලිකොප්ටර් එක මේ විදිහට හරවන්න ඇත්ත හෙලිකොප්ටර් එක වගේම මේ විදිහට අපිට ටේල් එකේ රොට එකක් දීලා තියෙනවා. මේ රොට එක ස්පීඩ් එක අඩු වැඩි කරලා තමයි හෙලිකොප්ටර් එක මේ විදිහට දෙපැත්තට හැරවීම සිදු කරන්නේ. ඉතින් මෙයාගේ මේ බ්ලේඩ්ස් ගත්තොත් එහෙම මේක හදලා තියෙන ග්ලාස් ෆයිබර් කියන මැටීරියල් එකෙන් තමයි. ඊට පස්සේ චැසි එක ගත්තොත් එහෙම රබර් මික්ස් ප්ලාස්ටික් වලින් තමයි මෙයාගේ චැසි එක නිපදවලා තියෙන්නේ. ඉතින් ඒ වගේම මේකේ මේ මේන් ෂාෆ්ට් එක රේසර්ස් වලට තමයි හයි කරලා තියෙන. රේසර්ස් ඒ කියන්නේ බෝල් බෙයාරින්ස් ඔයගොල්ලෝ දන්නවා. ඒවට හයි කරලා ඒවල තමයි මේ ෂාෆ්ට් එක දුවන්නේ. හොබි ග්‍රේඩ් කාර්ස් වල ඇක්සල් දුවනවා වගේ. ඉතින් ඒක මම මේ හෙලිකොප්ටර් එකේ අප්ග්‍රේඩ් වීඩියෝ එකදී ඒක පෙන්නන්නම්. මේ ඔක්කොම ගලවලා පෙන්නන්නම් කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මම දැන් ඉස්සරහට හෙලිකොප්ටර් එක ඔන් කරලා පෙන්නන්නම් මෙයාගේ කොහොමද බ්ලේඩ්ස් ඇන්ගල් වෙලා හැරවෙන්නේ එක කියලා ඉස්සරහට ඔන් කරලා පෙන්නන්නම් හෙලිකොප්ටර් එක. ඉතින් මේ හෙලිකොප්ටර් එකේ චැසි එක එහෙම නැත්නම් ෆ්‍රේම් එකේ ස්කේල් එක වෙන්නේ 350 කියන ස්කේල් එකෙන් තමයි මේ හෙලිකොප්ටර් එක එන්නේ. ඉතින් මේ වල 350 450 600 ඒ විදිහට එක එක ස්කේල්ස් තියෙනවා. කාර් වල ගන්න විදිහට නෙමෙයි ස්කේල් එක ගන්න වෙනත් ක්‍රමයකට. මම ඒක ඉස්සා වීඩියෝ එකකින් කියන්නම් ඕගලන්ට. ඉතින් මම ටොයි ග්‍රේඩ් හෙලිකොප්ටර් එකේ ඕගලන්ට කිව්වා මෙයා හෙලිකොප්ටර් එක මේ විදිහට කෙලින් තියාගෙන ඉන්න මේ බ්ලේඩ්ස් දෙක දෙපැත්තට එක සමාන ස්පීඩ් එකකින් කරකවලා කියලා. ඉතින් හොබි ග්‍රේඩ් හෙලිකොප්ටර් එකේ මෙයා ඒක තියාගෙන ඉන්න මේ පිටිපස්සේ තියෙන ටේල් රොට එකෙන් තමයි හෙලිකොප්ටර් එක මෙහෙම බොඩි එක කැරගෙන ගත්තොත් එහෙම මෙයා මේ රොට එකේ ස්පීඩ් එක අඩු වැඩි කරලා තමයි හෙලිකොප්ටර් එක ගානකට තියාගෙන ඉන්නේ. හැරවෙන්න නොදී අපි හැරවුවොත් විතරයි මේ විදිහට හැරවෙන්නේ. ඉතින් එහෙම තියාගෙන ඉන්න සහ මෙහෙම හෙලිකොප්ටර් එක හදිසියවත් හුළඟකින් හරි කොහොම හරි ඇලවුනොත් එහෙම එයා ආපහු කන්ට්‍රෝල් කරලා ස්ටේබල් කරගන්න එයාගේ ජයිරෝ එක පාවිච්චි කරනවා. ඉතින් මෙයා 3D ෆ්ලයි කරද්දී මෙයාගේ වෙන්නේ 3D ෆ්ලයි කරනකොට මේ බ්ලේඩ් එක ඇන්ගල් වෙන පැත්ත ඉන්වර්ට් වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය විදිහට නෙමෙයි. දැන් සාමාන්‍ය විදිහට ඇන්ගල් වෙන්නේ මෙන්න මේ විදිහට. ඔන්න ඔය විදිහට සාමාන්‍ය විදිහට ඇන්ගල් වෙන්නේ. එහෙම නැත්නම් බ්ලේඩ් එක අනිත් පැත්තට ඇන්ගල් වෙන එක තමයි වෙන්නේ. ඒ කියන්නේ සරලව කිව්වොත් එහෙම වෙන්නේ මෙයාගේ දැන් සාමාන්‍ය විදිහට කරන්නේ මේ උඩින් වාතය ඇදලා යටට ප්‍රෙෂර් කරලා තල්ලු කරලා උඩ රික්තයක් හදලා තමයි හෙලිකොප්ටර් එක මෙහෙම උඩට එස වෙන්නේ. ඉන්වර්ට් වුණාම වෙන්නේ ඒක අනිත් පැත්ත යටින් වාතය ඇදලා උඩට තල්ලු කරන එක තමයි කරන්නේ. බ්ලේඩ් එක ඉන්වර්ට් කරලා ඒ විදිහට තමයි. එතකොට තමයි හෙලිකොප්ටර් එක මෙන්න මේ අතට ෆ්ලයි කරන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ. මම ඔයගලන්ට පොඩි ක්ලිප් එකක් දාන්නම් මේ විදිහට ෆ්ලයි කරන එකක් ඉස්සරහට දාන්නම් වීඩියෝ එකේදී. ඉතින් මේ කොහොමද මේ විදිහට ෆ්ලයි කරන්නේ? ඉතින් කොහොමද මේ විදිහට ෆ්ලයි කරන්නේ? මේ මූවමන්ට් එකට එන්නේ කොහොමද? රිමෝට් එකෙන් ඒක කන්ට්‍රෝල් කරන්නේ කොහොමද කියලා මම ඔයගලන්ට වෙනමම වීඩියෝ එකකින් ඒ 3D ෆ්ලයින් එක කියන්නම්. 3D ෆ්ලයි කරන්නේ කොහොමද කියලා. ඒක ගොඩක් සංකීර්ණ දෙයක්. ලේසි නැහැ. වෙනම ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. ඒකට ප්‍රැක්ටිස් වෙලා මම වෙනම වීඩියෝ එකකින් අනිවාර්යෙන් මේ 3D ෆ්ලයි කරන්න හැටි කියන්නම් ඕගලන්ට. ෆ්ලයි කරන වීඩියෝ එකකුත් එක්ක අරන් එන්න. ඉතින් මම දැන් ඕගලන්ට මම එවල කියපු ඩුවල් රේට් ෆන්ක්ෂන් එක වැඩ කරන හැටි පොඩ්ඩක් පෙන්නන්නම්. මෙතන දැන් ඕගලන්ට පේනවා මෙතන L අකුර වැටලා තියෙනවා. ඩුවල් රේට් බටන් එක ප්‍රෙස් කරලා මේක මෙහෙම මාරු කරගන්න පුළුවන්. LH ඒ කියන්නේ low high විදිහට. දැන් මම L එකේ තියාගෙන මේ ජොයිස්ටික් එක කන්ට්‍රෝල් කරලා පෙන්නන්නම්. මෙන්න මෙතන කොහොමද වැඩ කරන්න කියලා. ඉතින් පේනවා ඔයගලන්ට මෙන්න මේ විදිහට තමයි. මෙන්න මේ කොටස මේ තීරුව වගේ එක දිගේ කොච්චර ඉස්සෙනවද කියලා පොඩ්ඩක් බලන්න ඕගොල්ලෝ. හරි. දැන් මම මේක H එකට දාගන්නම්. මේක ප්‍රෙස් කරලා මේක මෙහෙම මාරු කරගන්න පුළුවන්. දැන් H එකට දාගත්තා මම. දැන් මම මේක උස්සලා පෙන්නන්නම් ආයි. ඉතින් එතකොට ඔයගලන්ට පේනවා මේක උඩටම යනවා. කලින්ට වැඩිය උඩටම යනවා. එතකොට හෙලිකොප්ටරේ මේ H මූඩ් එකේදී වැඩියෙන් ඇන්ගල් වීමක් සිදු වෙනවා. මේ දෙන මූවමන්ට්ස් ගොඩක් වැඩියෙන් ඇන්ගල් වෙනවා ලෝ මූඩ් එකට වැඩිය.
ඉතින් ඕක තමයි ඩුවල් රේට් එකෙන් කරන්නේ. ඉතින් ඔන්න ඔහොම තමයි මේ හොබි ග්‍රේඩ් එකේ සහ ටොයි ග්‍රේඩ් හෙලිකොප්ටර්ස් වල මෙකැනිසම් දෙකේ වෙනස සහ ඒ දෙකේ වෙනස වෙන්නේ. ඉතින් ඔයගලන්ට තේරෙන්නේ නැති හොබි ග්‍රේඩ් හෙලිකොප්ටර් එක මොන තරම් ඇඩ්වාන්ස්ද කියලා. ඇත්තම කිව්වොත් මේක ඇත්ත හෙලිකොප්ටර් එකේ ආකෘතියටම තමයි හදලා තියෙන්නේ. ඒ විදිහටම තමයි වැඩ කරන්නේ. ඉතින් මේ දෙකේ වාසිය අවාසිය කිව්වොත් එහෙම හොබි ග්‍රේඩ් හෙලිකොප්ටර් එකේ අපිට වේගෙන් එහෙම යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉස්සරහට වැඩියෙන් ඇන්ගල් වෙලා වැඩියෙන් යන්න පුළුවන් හැකියාව තියෙනවා. නමුත් ටොයි ග්‍රේඩ් හෙලිකොප්ටර් එකේ එහෙම ලැබෙන්නේ මේක හිමින් තමයි යන්නේ, නිශ්චිත වේගයකින් හිමීට තමයි යන්නේ. ඉතින් දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් මේක මේ පිටිපස්සට ලොකු මෝටර් එකක් හෝ ගියර් සිස්ටම් එකක් දාලා පවර් එක වැඩි කරලා මේක වැඩියෙන් මෙහෙම උස්සලා හයියෙන් ඉස්සරහට යන්න හදන්න බැරිද කියලා. එහෙම හදන්න බෑ. මොකද ඒක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේක මේ ඩබල් බ්ලේඩ්ස් නිසා මේ හෙලිකොප්ටර් එක ගොඩක් ඕනාට වැඩිය ඇලවුනොත් එහෙම මෙන්න මේ පෙති දෙක මෙහෙම එකට වදින්න ඉඩ තියෙනවා. එහෙම වදිනවා. ඉතින් ඒ නිසා තමයි මේක ගොඩක් ස්පීඩ් යන්න හදන්නේ නැත්තේ මේ ටොයි ග්‍රේඩ් හෙලිකොප්ටර්ස්. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් ඒක. දැන් බලන්න මම මේ කැල කරනවා. ඔයගොල්ලෝ දකින්න ඇති එකපාරට ඇලවුනොත් එහෙම මේ පෙති දෙක එකට වදිනවා. ඉතින් ඒ හේතුව තමයි මේක ගොඩක් පවර්ෆුල් එකක් දාන්න නැතුව සාමාන්‍ය එකක් දාන්න හිමීට යන විදිහට හදන්නේ ඒ හේතුව නිසා. ඉතින් අපි දැන් මේ ටොයි ග්‍රේඩ් හෙලිකොප්ටර් එක ෆ්ලයි කරලා බලමු කොහොමද මෙයාගේ පර්ෆෝමන්ස් කියලා. ට්‍රාන්ස්මීටර් ඔන් කරගන්නම් මම මුලින්ම. දැන් මෙතන ඔන්න උනා බල්බ් එක බ්ලින්ක් කරනවා ඔයගලන්ට පේනවා ඇති. ඊට පස්සේ හෙලිකොප්ටර් එක ඔන් කරගන්නවා. මෙන්න මේ රතු පාට ස්විච් එකෙන් තමයි ඔන් කරගන්න තියෙන්නේ. මේක මෙහාට දාලා. හරි. දැන් ඔන්න උනා ඔයගලන්ට පේනවා ලස්සනට ලයිට්ස් පත්තු වෙනවා. ටොයි ග්‍රේඩ් වල ඉතින් මේ වගේ ලයිට්ස් අපිට බලා ගන්න පුළුවන්. දැන් අපි යමු. ඉතින් මම දැන් මෙයාව පොඩ්ඩක් මෙතන නිකන් ඔන් කරලා පෙන්නන්න. ඔයගලන්ට මෙයාව මෙතන යවන්න නම් බෑ. නිකන් ඔන් කරලා පෙන්නන්න. මම කලින් කිව්වා වගේ තමයි මේක ඔන් කරගන්න තියෙන්නේ. මුලින් හෙලිකොප්ටර් එක ප්ලග් කරගන්නවා. ඊට පස්සේ ට්‍රාන්ස්මීටර් එක ඔන් කරගන්නවා මෙතනින්. දැන් අපි පොඩ්ඩක් ටොටල් එක දීලා බලමු. ඉතින් ඔයගලන්ට පේනවා මොන තරම් සද්දේද කියලා මෙයාගේ බ්ලේඩ් එක. ටොයි ග්‍රේඩ් හෙලිකොප්ටර් එක ළඟින්වත් තියන්න බෑ. ඔයගලන්ට පේනවා ඇති මෙහෙම මං මේ පැත්තේ
දකුණු අත පැත්තේ ජොයිස්ටික් එක ඉස්සරහට පස්සට ගන්නකොට මෙයා හෙලිකොප්ටරේ ඉස්සරහට ඇලවෙනවා. ආයිත් පෙන්නන්න. පේනවාද බ්ලේඩ් එක ඉස්සරහට ඇලවෙනවා. දෙපැත්තට ගන්නකොට දෙපැත්තට ඇලවෙනවා. මම මේ අතින් ගන්නව නෙමෙයි. දැන් මම නවත්ත ගන්නම් මේක. ඉතින් ඔයගොල්ලෝ දකින්න ඇති ඇත්ත හෙලිකොප්ටරයක් වගේම මෙයාගේ සද්ද වැඩි වෙන එක සද්ද අඩු වෙන එක ඒක ඒ විදිහටම තියෙනවා. අපි දැන් මෙයා පොඩ්ඩක් එළිය පැදලා බලමු.
ඉතින් මෙයාගේ අප්ග්‍රේඩ්ස් ගත්තොත් එහෙනම් මම කලින් කිව්වා වගේ මෙයාගේ සර්වෝ මෝටර්ස් ටික තමයි අපිට අප්ග්‍රේඩ් කරන්න තියෙන්නේ. වෙන මුකුත් මෙයාගේ අප්ග්‍රේඩ් කරන්න නැහැ. සර්වෝ මෝටර්ස් ටික මෙටල් ගියර්ස් සර්වෝ වලින් එහෙම නැත්නම් මෙටල් දැතිරෝධ තියෙන සර්වෝ සෙට් එකක් දාගත්තා නම් ඇති. ඒ විදිහට තමයි අප්ග්‍රේඩ් කරන්න තියෙන්නේ. ඉතින් ගොඩක් හොඳ හොබි එකක්. ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති මොන තරම් සංකීර්ණද කියලා මේකේ තාක්ෂණය ඇත්ත හෙලිකොප්ටරේ වගේම තියෙනවා මේ බ්ලේඩ්ස් ඇන්ගල් වෙන විදිහ ඒ විදිහ. ඉතින් මේකත් එක්ක ගත්තාම මේක මොකද්ද කියලා හිතෙන්නේ නැති මේ ටොයි ග්‍රේඩ් හෙලිකොප්ටර් එක. ඉතින් මේකේ අපිට මම කලින් කිව්වා වගේ මේ සොස් ප්ලේට් මේවා ඇඩ්ජස්ට් කරලා අපිට අවශ්‍ය ගානට මේ හෙලිකොප්ටරේ ස්මූත් විදිහට යන විදිහට අපිට ඕන විදිහට හදා ගන්න පුළුවන් හැකියාව තියෙනවා කස්ටමයිස් කරලා. කොච්චර ස්පීඩ් එකකට මේ ආවට පස්සේ මේ හෙලිකොප්ටර් එක ටේක් ඔෆ් කරන්න ඕනද ඒ ඔක්කොම අපිට ඕන විදිහට හදා ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි මේ හොබි ග්‍රේඩ් හෙලිකොප්ටර් එකේ තියෙන වෙනස මේවත් එක්ක බලද්දි. ඉතින් මිල ගැන කතා කළොත් එහෙම මම කලින් කියපු ආකාරයට මෙයාව රුපියල් 46000ක් වගේ මුදලකට ඔයගලන්ට RC හොබි හබ් ආයතනයෙන් ගන්න පුළුවන්. කළුතර RC හොබි හබ් ආයතනයෙන් වගකීමක් ඇතුව ගන්න පුළුවන්. ඒ වගේම ඔයගලන්ට හෙලිකොප්ටර්ස් ෆ්ලයි කරන්න ට්‍රේනින් එකකුත් හම්බ වෙනවා ඒගොල්ලන්ගේ. මොකද මේ හොබි ග්‍රේඩ් හෙලිකොප්ටර් එක ෆ්ලයි කරන්න බෑ ලේසියෙන්. ඕගලන්ට මම පෙන්නපු ෆ්ලයි කරන වීඩියෝස් ඔක්කොම මම ෆ්ලයි කරපුවා නෙමෙයි. හොබි හබ් ආයතනයේ අයිතිකරු වෙන දුමින්ද මහතා ෆ්ලයි කරපු ක්ලිප්ස් ටිකක් තමයි මම ඕගලන්ට පෙන්නුවේ. මම ඕගලන්ට අනිවාර්යෙන් පොරොන්දු වෙනවා මෙයා හොඳට ෆ්ලයි කරන්න පුරුදු වෙලා හොඳ ලස්සන ෆ්ලයින් වීඩියෝ එකක් ඕගලන්ට ගේන්නම් කියලා. ගොඩක් පුරුදු වෙන්න ඕනේ. මෙයා වගේ නෙමෙයි කන්ට්‍රෝල් කරන්න ඒවා. මොකද මෙයාගේ මම අර කලින් කිව්වා වගේ රෙස්පොන්ස් රේට් එක එහෙම ගොඩක් වැඩි. අපි ට්‍රාන්ස්මීටර් එකේ පොඩි ඉන්පුට් එකක් දෙනකොට මෙයා ටක් ගාලා ඒකට රියැක්ට් කරනවා. ඉතින් මේ වගේ නෙමෙයි අපිට ටයිමින් හොඳට හදා ගන්න ඕනේ මෙයාව පදින්න. ඉතින් ඇත්තම කිව්වොත් එහෙම මේ වීඩියෝ එක මීට කලින් ඕගලන්ට එන්න තිබ්බ වීඩියෝ එකක්. ඉතින් හෙලිකොප්ටර් එක ගෙනාපු ගමන් පදින්න ගිහිල්ලා ක්‍රෑෂ් වීමක් වෙච්ච නිසා වීඩියෝ එක පොඩ්ඩක් පරක් වුණා. අපහු මෙයාව හදා ගන්න ඕන නිසා ඉතින් ඔයගලන්ට දැන් මේ පේන හෙලිකොප්ටර් එක මේක 600 කියන ස්කේල් එකේ හෙලිකොප්ටර් එකක්. ඔයගලන්ට පේනවා මේක මොනතරම් විශාලද කියලා. මේක ගොඩක් විශාල හෙලිකොප්ටර් එකක්. ඒ වගේම ඔයගලන්ට පේනවා ඉතින් මේකේ මේ පිටිපස්සේ ප්‍රොපලර් එකට සර්වෝ එකක් මගින් මේකේ බ්ලේඩ් ඇන්ගල් වෙන විදිහට තියෙනවා. අපේ V950 හෙලිකොප්ටර් එකේ මේන් බ්ලේඩ් එක විතරයි ඇන්ගල් වෙන්නේ. නමුත් මේකේ ප්‍රොපලර් එක පිටිපස්සේ ප්‍රොපලර් එකත් ඇන්ගල් වෙන විදිහට හරි ගස්සලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට මේ හෙලිකොප්ටර් එකේ වීඩියෝ එකක් ඕන නම් අනිවාර්යෙන් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් මේකේ වීඩියෝ එකක් අරන් එන්න. හරි. ඉතින් ওই විදිහට තමයි අද වීඩියෝ එක වෙන්නේ. එක වීඩියෝ එකකින් වීඩියෝස් දෙක තුනක වැඩ කළා. ටොයි ග්‍රේඩ් හෙලිකොප්ටර් එකක් අන්බොක්ස් කළා. හොබි ග්‍රේඩ් හෙලිකොප්ටර් එකක් අන්බොක්ස් කළා. ඒ වගේම දෙකේ වෙනස කිව්වා. දෙකම ෆ්ලයි කරලා පෙන්නුවා. ඉතින් ඔයගොල්ලන්ට හොඳ අවබෝධයක් එන්නේ නැති කියලා හිතනවා මොනවද මේ හොබි ග්‍රේඩ් හෙලිකොප්ටර්ස්, ටොයි ග්‍රේඩ් හෙලිකොප්ටර්ස් කියන්නේ කියලා. ඉතින් වීඩියෝ එක හොඳනම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම ෂෙයා කරන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. පහළ තියෙන රතු පාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ප්‍රෙස් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ඊට එහා පැත්තේ තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරලා මම දාන වීඩියෝස් ඒවලම ඔයගොල්ලෝ ගාවට ගෙන්න ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ වගේම RC ගැන තවත් වීඩියෝ එකකින් ඉස්සරහට